Destiny Migration Solutions, your trusted partner in Australian migration. තවත් දවසක් Destiny Migration YouTube channel එකේ ප්‍රෝග්‍රෑම් එකක් කරා ඔබ හමුවට එන මම අමිල වීරසිංහ. ඉතින් 2025 අවුරුද්දේ බැයි මාසේ 3 වෙනිදා ඕස්ට්‍රේලියා මහමැතිවරණය පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියා මහමැතිවරණයෙන් මම හිතන්නේ මේ ඉමිග්‍රේෂන් සම්බන්ධව නැත්නම් මේ සංක්‍රමණික විෂය සම්බන්ධව ගොඩාක් දේවල් කියවෙනවා. විශේෂයෙන්ම බලයේ ඉන්න පාර්ශවය ඒ සම්බන්ධයෙන් ඉතා නිහඬ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන අතර බලයට ඉන්න පාර්ශවය ගොඩාක් මේ සංක්‍රමණික නීතිය සම්බන්ධ වෙනස්කම් කිරීම සම්බන්ධ ගොඩාක් සාකච්ඡාවක් මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම අද අපේ විපක්ෂ නායකයා විදිහට ඉන්න පීටර් ඩටන් මහත්මයා මේ ඉමිග්‍රේෂන් සම්බන්ධව ගොඩාක් මං හිතන්නේ මේ ශාස්ත්‍රයේ ඉන්න අය ගොඩාක් දන්න කෙනෙක්. හේතුව තමයි එතුමා යම්කිසි කාලයක මේ රටේ එතුමාගේ පක්ෂය බලයෙන් ඉඳින්න කාලේ කොලේෂන් ගවර්න්මන්ට් එක ලිබරල් ගවර්න්මන්ට් එක ලිබරල් පාර්ටි එක ඉන්න කාලේ ඉමිග්‍රේෂන් මිනිස්ටර් වෙලා හිටිය කෙනෙක්. ඒක නිසා පීටර් ඩටන් මහත්මයා ගැන ගොඩක් අය මේ ඉමිග්‍රේෂන් විෂය සම්බන්ධව ඔහුගේ තියෙන මේ ප්‍රමාණාත්මක දැනීම සහ ඒ සම්බන්ධ ඔහුගේ තියෙන උනන්දුව ගැන ගොඩක් අය දන්නවා. දැන් ඔහු තමයි මේ ඉස්සරහට පත් වුණොත් මේ ආණ්ඩුවේ ඉස්සරහට එන මේ විරුද්ධ පක්ෂයේ නායකයා විදිහට එතුමා තමයි රටේ අගමැතිවරයා විදිහට පත් වෙන්නේ. උතර මේ එතුමා රටේ අගමැතිවරයාට පත් වෙනකොට එතුමා විසින් අදහස් කරපු ගොඩාක් දේවල් ක්‍රියාත්මක කරන විදිහ අපිට පෙන්නනවා. විශේෂයෙන්ම පහුගිය සති කීපය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය ගොඩක් ඒ වගේම මේ ශ්‍රී ලාංකික අපේ මෙහි ගොඩක් ක්‍රියාත්මක වෙන මාධ්‍ය වුණත් මේ පීටර් ඩටන් මහත්මයා විරුද්ධ පක්ෂ නායකයා විදිහට මේ ඉමිග්‍රේෂන් සම්බන්ධව කරන ප්‍රකාශ වලට ගොඩාක් ප්‍රධාන ස්ථානයක් දීලා තිබුණා. හේතුව තමයි එතුමා අදහස් කරන යම් මේ ප්‍රතිසංවිධාත්මක ක්‍රියාමාර්ග ඔබ අප දකින්නේ මේ ප්‍රශ්නය දිහා සංක්‍රමණික විදිහට නම් ඒ සංක්‍රමණික විදිහට සංක්‍රමණික නීති පිළිබඳ එතුමා කරන වෙනස්කම් බොහෝ අයට ඇත්තටම ඉතා මේ ඔවුන්ගේ පසුගාමී තත්ත්වයකට ඇති කරන ඒ වගේම ගොඩක් වෙලාවට තමන්ගේ හිතවතුන්ට තමන්ගේ ඥාතීන්ට තමන් දන්න කෙනෙකුට ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න බැරි වෙන්න පුළුවන් විදිහ ආකාරයේ විශේෂ බාධා කිරීම සිදුවෙන ආකාරයේ ගොඩක් යෝජනා කිරීම පීටර් ඩටන් මහත්මයාගේ පෞගේ කාලය තුළ එතුමාගෙන් ප්‍රකාශ වුණා. ඒ සම්බන්ධව විශේෂයෙන්ම අපි අද කතා කරනවා මොකද ගොඩක් සම්භාවිතාවක් තියෙනවා ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් එතුමා කියන දෙයට සමන් දෙන්න. ඒ වගේම එතුමාගේ ගවර්න්මන්ට් එක බලයට ගේන්නත් යම් කිසි ආකාරයක විශාල වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි Destiny Migration YouTube channel එක කරන්නේ ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් නම් ඔබ ඡන්දය දෙන්න ඕන කාටද කියන එක අපේ අදහස් ප්‍රකාශ කරන්න නෙවෙයි. අපි කියන්නේ පීටර් ඩටන් මහත්මයා ඵලයට ආවොත් එතුමා විසින් කරන්නට යන මේ මයිග්‍රේෂන් වෙනස්කම් සම්බන්ධව ඔබට යම්කිසි ආකාරයක වැටහීමක් ලබා දෙන්න ඒ එතුමා විසින් ප්‍රකාශ කරපු යම් දේවල් ගොඩාක් වෙලාවට සුභවාදීවට වඩා අසුභවාදීව අපිට සිතන්න වෙලා තියෙනවා සංක්‍රමණිකෙක් විදිහට. ඒ වගේම සංක්‍රමණික නීතිය පිළිබඳව අනිත් අයට උපදෙස් දෙන කෙනෙක් විදිහට. මොකද එතුමා අදහස් කරන දේවල් ක්‍රියාත්මක වුණාට පස්සේ ගොඩක් වෙලාවට සංක්‍රමණිකයන්ට මේ රටට එන්න තියෙන අවස්ථාව දැන් තියෙන ප්‍රමාණයටත් වඩා ගොඩක් අඩු වෙන්න පුළුවන් නිසා අපි එකින් එක ගෙනහර දක්වමු මොකද්ද මේ අපේ විරුද්ධ පක්ෂ නායකතුමා පීටර් ඩටන් මහත්මයා මේ වෙලාවේදී ඉමිග්‍රේෂන් සම්බන්ධව ප්‍රකාශ කරලා තියෙන විවාදාත්මක කරුණු කියන එක. එතුමා මුල ඉඳන්ම මේ සාකච්ඡාවෙත් කිව්ව දෙයක් තමයි මේ යන් ඕස්ට්‍රේලියන්ස්ලට ඇත්තටම කිව්වොත් මේ හවුසින් තියෙනවා ප්‍රශ්නයක් ගෙවල් සොයා ගැනීම සාහිත්‍ය කර ගැනීම පිළිබඳව ඒකට වග කියන්න ඕනේ මයිග්‍රන්ට්ස්ලා නිසා මයිග්‍රන්ට්ස්ලා එන එක බලක් වෙලා මේ ඇත්තටම කිව්වොත් මේ තරුණ ඕස්ට්‍රේලියානු වන්ට අවස්ථාවක් දෙන්න ඕනේ රැකියා මාර්ග උත්පාදනය කළා ඒ වගේම ඔවුන්ට තමන්ගේ පළමු නිවස මුදල් දීලා
ඒක මේ මිලදී ගන්න පුළුවන් හැකියාවට ඕන ශක්තිතාවය ඇති කරන්න. හැකියාව කැපැසිටි ඇති කරන්න ඕන කියන කතාවක් එතුමා විසින් ප්‍රකාශ කරා. මම හිතන්නේ ඒක මේ සාපේක්ෂව අපි කවුරුත් ඒක පිළිගන්න දෙයක්. මොකද හේතුව ඕස්ට්‍රේලියානුවන්ට තමයි ඕස්ට්‍රේලියාව මුල් අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් ඕස්ට්‍රේලියාව පුරවැසියන්ට යම් කිසි අවස්ථාවක් නොලැබී ඒක මයිග්‍රන්ට් කෙනෙකුට යනව නම් ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න සියලු දෙනාම කැමති වෙන්නේ ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාන්ට පළමු අවස්ථාව දෙන්න. නමුත් එතුමා අපොහසත් වෙලා තිනවා තවම මේකේ තියෙන මේ තර්කානුකූලභාවය ඔප්පු කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදියට ලක්ෂයකට රැකියාවක් දීලා හවුසින් මේ ක්‍රයිසිස් එක නැති කරලා මේ ඉන්ෆ්ලේෂන් එක අඩු කරන්න. මයිග්‍රන්ට්ස්ලා ගොඩක් අඩු කිරීම තුලින්. ඒ කියන්නේ එතුමා මං හිතන්නේ මේ වෙලාවේ කියලා තියෙනවා 1,85,000ක් වෙන පර්මනන්ට් මයිග්‍රේෂන් ඉන්ටේක් එක 25%කින් අඩු කරනවා කියන්නේ. ඒ කියන්නේ 1,40,000කට අඩු කරනවා කියලා. නමුත් එතුමා ඒ කතාවක් ඒක කිව්වට ස්ටේට්මන්ට් එකක් විදිහට කිව්වට පීටර් ඩටන් මහත්මයා තාම පැහැදිලි කරලා නැහැ මොන ඒරියාස් වලින්ද ඒ පර්මනන්ට් මයිග්‍රේෂන් කට් එක වෙන්නේ කියලා. මොකද හේතුව පහුගිය දවස්වල අපි දැක්කා විශේෂයෙන්ම මේ ලොබි කරලා තියෙනවා මේ පේරන්ට් මයිග්‍රේෂන් අඩු කරන්න යනවද? මොකද ලේබර් ගවර්න්මන්ට් එක පේරන්ට් මයිග්‍රේෂන් එකට යම් අවස්ථාවක් දීලා තියෙනවා. ඒක අඩු කරන්න යනවද? ඒකට අත තියන්න යනවද කියලා ලොකු මං හිතන්නේ රාවයක් මතුවලා තිබුණා. ඉතින් මම හිතනවා ගොඩක් වෙලාවට පීටර් ඩටන් මහත්මයා යම් අදහසක් පළ කළ තිබුණා මෑත කාලේදී පේරන්ට් මයිග්‍රේෂන් එක සම්බන්ධව වුන් ඒ විදිහට බලලා නැහැ. නමුත් ගොඩක් වෙලාවට එහෙම නැතිනම් අනිවාර්යයෙන්ම උන්ට බලන්න සිද්ධ වෙනම ස්කිල් මයිග්‍රේෂන් සහ අනිත් ෆැමිලි මයිග්‍රේෂන් සම්බන්ධව. විශේෂයෙන්ම ස්කිල් මයිග්‍රේෂන් සම්බන්ධව එතුමා අත තියෙන හැමතිස්සෙම මං හිතන්නේ අපිට සිද්ධ වෙනවා දෙසරයක් කල්පනා කරන්න. මොකද මේකට මේ තර්කානුකූලව යම් කිසි ආකාරයක පැහැදිලි විසඳුමක් නැතුව පැහැදිලි කිරීමක් නැතුව තමයි මේ මයිග්‍රේෂන් කට් එක ගැන දැනට 25% අපි අඩු කරනවා පර්මනන්ට් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකකින් කියලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි පර්මනන්ට් මයිග්‍රේෂන් කට් එක 25% එනවා 25%කින් අඩු කරනවා කියලා විදුලි පක්ෂ නායකතුමා කියලා තියෙන වෙලාවේදී ඒ වගේම එතුමා තවත් අදහස් කීපයක් දක්වලා තිබෙනවා මේ අනිත් වීසා සම්බන්ධව ඔවුන්ගේ ගවර්න්මන්ට් එක බලයට ආවොත් කොහොමද මේ දේවල් ඔවුන් ක්‍රියාත්මක කරන්න කියලා. විශේෂයෙන්ම අපි දැක්කා මෙන්න මේ වගේ කරුණු කීපයක්. ඉතින් උතොත් තමයි අපි හිතන්න ඕනේ මට හිතෙන්නේ ඕස්ට්‍රේලියාව තවදුරටත් පොපියුලර් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ඩෙස්ටිනේෂන් එකක් නෙවෙයිද? මොකද හේතුව පහුගිය කාලය තුල අපි දැක්කා කොවිඩ් වසංගතයේ ඉවරුණාවත් සමගම ඕස්ට්‍රේලියාවට විශේෂයෙන්ම හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ රීටේල් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් ඉන්ඩස්ට්‍රීස් වල ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා කරන ගොඩක් ලොකු කාර්යභාරයක් තියෙනවා. කැෂුවල් වර්ක් වල පාර්ට් ටයිම් වර්ක් කියලා ගොඩක් වෙලාවට මේ ප්‍රධාන නගරවල ඔවුන් තමයි කොදුනාරටි වගේ ගොඩක් දේ සුළු කාර්යයන් වල නිරත වෙලා මේ අවශ්‍ය අනිත් ආර්ථික මර්මස්ථාන දුවන්න උදව් කරන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ගොඩක් සෙනග වැඩි වුණා කියන එක ස්ටුඩන්ට්ස්ලා වැඩි වුණා කියන එක අපි කවුරුත් දන්නවා. නමුත් ඒ වගේම දැන් ඊට පස්සේ මේ ලේබර් ගවර්න්මන්ට් එකේ මේ දෙවනි අදියරේ පළවෙනි අදියරේ ඉවරලා දෙවනි මේ අවුරුද්ද විතර වෙනකොට ඔවුන් යම් කිසි කට් ඩවුන් කිරීමක් කරා ස්ටුඩන්ට්ස්ලාට. මොකද හේතුව උන්ට උත්සාහ කරා කෝටා සිස්ටම් එකක් අරන් එන්න. ඒක පාර්ලිමේන්තුවේ සම්මත නොවුනම මේක මිනිස්ටීරියල් ඩිරෙක්ෂන් එකක් විදිහට අවිලා තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරමක් ගාන අඩු කරන්න එක ඉන්ස්ටිටියුෂන්ස් වලට යම් කිසි ඇලොකේෂන් එකක් දෙන්න ස්ටුඩන්ට්ස්ලා. ඒ වගේම ස්ටුඩන්ට් වීසා ෆී එක $600 ගානකින් 1400 ගානකට වැඩි කරලා තියෙනවා. ඔය ආදී වශයෙන් මේ වෙනකොට ලේබර් ගවර්න්මන්ට් එක දැන්ට තියෙන මේ ඇල්බනීසි අගමැතිතුමාගේ ගවර්න්මන්ට් එකත් යම් කිසි ආකාරයක රිෆෝම්ස් ගොඩක් කළා ස්ටුඩන්ට් වීසා ප්‍රමාණය අඩු කරන්න. නමුත් පීටර් ඩටන් මහත්මයා කියන විදිහට එතුමා බලයට આવොත් දැන්ට කියලා තියෙනවා දැනට එන ස්ටුඩන්ට්ස්ලාගෙන් 80000ක පිරිසක් නවත්තන්න. ඒ කියන්නේ ඔවුන් 80000ක පිරිසක් අඩු කරන්න මුල් පිරිසෙන් ඔවුන් සූදානම් වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාවට ඉල්ලන්න ඉන්න යම් ප්‍රමාණයක් ඉන්නව නම් 80000ක්වත් මීට අඩුවෙන් ඉල්ලලා 80000කට අඩුවේ පිරිසක් ගෙන්නන්න තමයි උන්ට අදහස් කරන්නේ. පීටර් ඩටන් මහත්මයා තවත් මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව කළා තියෙන තවත් ඔවුන්ගේ වෙනස්කමක් තමයි උන් කරන්න යන මේ ප්‍රධාන යුනිවර්සිටිස් 8ක් තියෙන ඕස්ට්‍රේලියාවේ G8 යුනිවර්සිටිස් කියලා. අන්න යුනිවර්සිටිස් වලට එන ළමයි අඩු කරන්න ඕන නිසා එතුමා විසින් අදහස් කළා තියෙනවා මේ ස්ටුඩන්ට් වීසා ෆී එක ඒ යුනිවර්සිටිස් වලට ඉල්ලන නම් $5000ක් දක්වා වැඩි කරන්න. දැන්ට $1400 ගාණක් වෙන ස්ටුඩන්ට් වීසා ෆී එක $5000ක් දක්වා වැඩි කරන්න. ඒ වගේම අනිත් යුනිවර්සිටිස් වලට $2500ක් දක්වා ඒ ස්ටුඩන්ට් ෆී එක වැඩි කරන්න. හැබැයි මම හිතන්නේ මේ වැඩි කිරීමත් සමගම මට සෑහෙන විශ්වාසයක් තියෙනවා ඕස්ට්‍රේලියාවට මේ ස්ටුඩන්ට් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා
මේ ආකර්ෂණය කර ගැනීමේ තියෙන අවස්ථාව සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අද ඇමරිකාව ඒ වගේම මේ UK කැනඩා නිව්සීලන්ඩ් වගේ රටවල් ගත්තොත් ඒ රටවල ස්ටුඩන්ට් වීසා ෆී එක සාපේක්ෂව මීට වඩා අඩුයි. ඔතන වෙන රටකට යන්න තියෙන අවස්ථාව වැඩි ඕස්ට්‍රේලියාව තමන්ගේ ප්‍රිෆර්ඩ් ස්ටුඩන්ට් ඩෙස්ටිනේෂන් එක විදියට ස්ටඩි ඩෙස්ටිනේෂන් එක විදියට බාර ගන්න නැතුව. ඒක නිසා මේ ස්ටුඩන්ට් වීසා ෆී එක විශේෂයෙන්ම මම හිතනවා ගොඩක් ලොකු බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව වගේ රටකට ආර්ථික වශයෙන් යම් ප්‍රමාණයක අමාරුකම් තියෙන අවස්ථාවකදී කෙනෙකුට අර වගේ ලොකු වීසා ෆී එකක් ගෙවලා මේ වගේ ස්ටුඩන්ට් වීසා එකක් දාන්න පුළුවන් අමාරු අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේම පීටර් ඩටන් මහත්මයා කියලා තියෙනවා තවත් දෙයක්. මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙකුට මාස 6කට පස්සේ තමන්ගේ ස්ටඩි මාරු කරන්න පුළුවන් තමන් ආපු ප්‍රින්සිපල් කෝස් එක නැත්නම් මේන් කෝස් එක මාස 6කට පස්සේ ඉවර කරාට පස්සේ. අන්න ඒ සඳහා කරනකොට මේ වෙනකොට කිසිම ඒකට වෙනම ෆී එකක් අයින් කරන්නේ නැහැ කවුරුවක්වත්. උතර ඔබ කරන්නේ මාස 6කට පස්සේ ඔබට allow කරනවා නම් ඔබගේ කෝස් එකෙන් ඔබට අයින් වෙන්න ඔබට පුළුවන් අයින් වෙන්න වෙන යුනිවර්සිටි එකට යන්න නැත්නම් ඒ යුනිවර්සිටිම කෝස් එක මාරු කරන්න ආදී අවස්ථාවල් තියෙනවා. එතුමා අදහස් කළා තියෙනවා මේ වෙලාවේදී ඩොලර් 2500ක් charge කරනවා කියලා යුනි එකක් change කරොත් ඒ යුනිවර්සිටි එක change කරන වෙලාවට ස්ටුඩන්ට්ස් තවත් අමතර fee එකක් මේක සමහරවිට අපි හිතන්න පුළුවන් මේක fine එකක් transfer fee එකක් ඒ වගේ ඕන වචනකින් මේක අපිට හිතන්න පුළුවන්. අන්න ඒ වගේ additional fee එකකුත් මේ අවස්ථාවේ international students ලා සම්බන්ධව අරගෙන ඉන්න අදහසක් තියෙනවා මේ coalition government එක බලයට ආවොත්. ඊට වඩා අමතරව මම හිතන්නේ ගොඩක් මේ අපි ගොඩක් මම හිතන්නේ ගොඩක් පීඩනයට පත් වෙලා ඉන්නවා මේ වෙනකොට බයක් තියෙනවා. ඒ කියන්නේ පහුගිය කාලෙකදී ඔබ දන්නවා මේ විශේෂයෙන්ම මේ UK ගවර්න්මන්ට් එකත් මේක කළා. මේ 485 වීසා එක නැත්තම් මේ තමන් මෙහි ඇවිල්ලා තමන්ගේ වොකේෂනල් කෝස් එක හෝ තමන්ගේ ඩිග්‍රී එක හෝ මාස්ටර් එක හෝ රිසර්ච් මාස්ටර් එකක් හෝ PhD එකක් කරාට පස්සේ තමන්ට හිමි වෙන්න નિયમિતව තිබෙන මේ අවස්ථාවේදී ඒකට post study work visa එක නැත්නම් post vocational work visa එක නැත්නම් higher education work visa එක නැති කරයිද කියන බයකුත් මේ වෙලාවේදී තියෙනවා. මොකද හේතුව මේ අවස්ථාවේදී මේ ස්ටඩි කිරීම තුළින් post study work visa එක ලැබීම තුළින් ලක්ෂ ගානක ස්ටුඩන්ට්ස්ලා පිරිසක් මේ අවස්ථාවේදී ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටිනවා. දැන් මේ වෙලාවේ යන මේ මයිග්‍රේෂන් ඉන්ටේක් එකේ විශේෂයෙන්ම ස්කිල් මයිග්‍රේෂන් වල තියෙන ඉන්විටේෂන්ස් අඩුකම. ඒ වගේම මේ අනිත් ඔය එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා වලට බොහෝ කෙනෙකුට යන්න පුළුවන් විදිහේ එම්ප්ලොයිමන්ට් ටයිස් නැතිවීම නැත්නම් එම්ප්ලොයිමන්ට් ඉන්සෙන්ටිව්ස් නැතිවීම නිසා බොහෝ පිරිසක් මේ රට ඇතුලේ අතරමං වෙන්න අවස්ථාවක් ඉස්සරහට තියෙනවා PR එක දාගන්න බැරි වෙන්න. PR එක ඇප්ලයි කරන්න බැරි වෙන්න. අන්න ඒ අවස්ථාවේදී ඒ එන්න පිරිස එන්න වැඩි වෙනවා. ඇත්තටම ස්ටුඩන්ට්ස්ලා දහස් ගාණක් එනවා. ඔවුන්ට මයිග්‍රේෂන් අවුට්කම් එකක් ප්‍රොපර් මයිග්‍රේෂන් අවුට්කම් එකක් නැතුව එළියට යන්න විදිහක් නැහැ. ඔතට 485 වීසා එක තමයි මේ වෙනකොට තියෙන එකම පිළිසරණ ඔවුන්ට ඒ ප්‍රොපර් මයිග්‍රේෂන් channel එක નિયમિત ක්‍රියාමාර්ගය හදාගන්න තියෙන ඉඩ ප්‍රස්තාව හදන්නේ මේ අවුරුදු එකමාරක් අවුරුදු දෙකක් හෝ යම්කිසි අවුරුදු 3ක් හෝ 4ක් ඒ තමන් කරන කෝස් එක අනුව මේ අවස්ථාව නැති කරොත් මං හිතන්නේ එතනින් ඕස්ට්‍රේලියාව අර competitive international student recruitment market එකෙන් ඒ වෙලාවේ ඉතා ඉක්මනින්ම ගිලිහී යන්න පුළුවන්. මොකද හේතුව මේ අවස්ථාවේදී අපි දන්නවා දැන් ශ්‍රී ලංකාව වගේ රටකින් ගොඩාක් වෙලාවට වෙන රටකට යනකොට ස්ටඩි කරන්න අඩුම ගානේ උන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි PR එක කෙසේ වෙතත් පුළුවන්ද අපිට post study work visa එකක් ගන්න ඒ රටේ අවුරුදු කිහිපයක් රක්ෂාවක් කරලා උත්සාහ කරන්න මුදල් ටිකක් හොයාගන්න. ඒ වගේම අපිට ඒ කාලය තුල permanent residency එක රටේ ලබා ගන්න යම්කිසි අවස්ථාවක් හදාගන්න. උතර පීටර් ඩටන් මහත්මයා ඇවිල්ලා මේ post study work visa එක නැති කරොත් අපි දන්නේ නැහැ තාම මේවා තාමත් කතා බහ විතරයි. ඒ ස්ටේට්මන්ට්ස් අනුව මොන ක්‍රවුඩ් එක සැටිස්ෆයි කරන්න මේවා කියනවාද කියලා අපි දන්නේ නැහැ එතුමා. ඒ නිසා එතුමා ඇවිල්ලා මේ සියලු දේවල් ක්‍රියාත්මක කරයිද? සමහර දේවල් ක්‍රියාත්මක කළා සමහර දේවල් ක්‍රියාත්මක නොකරයිද? එහෙම නැත්නම් මේ කියපු දේටත් වඩා හංගගෙනින් තවත් සමහර දරුණු ක්‍රියාමාර්ග ගනීද මේ සංක්‍රමණික දේවල් සම්බන්ධව කියලා අපි දන්නේ නැහැ. නමුත් post study work visa එක යම් කිසි ආකාරයකදී නැති වුණොත් මට හිතෙනවා අන්න ඒ අවස්ථාවේදී අපිට ඕස්ට්‍රේලියාව තමන්ගේ preferred study destination එකක් විදිහට බොහෝ වෙලාවට international market එකේ පසුගාමී වෙනවා. ඒක අපිට වළක්වන්න කොහොමත්ම විදියක් නැහැ. ඒ වගේම මම හිතන්නේ මේ උන් සිතාගත යුතු දෙයක් තියෙනවා. මේ හැමතිස්සෙම මේ ගිලිහෙනකොට ඒ මාකට් එක අරගන්න දැහැගන්න තවත් රටක් නැත්නම් තවත් මාකට් එකක් සූදානම් වෙලා ඉන්නවා.
ඒතර කවදාවත් ලේසි නෑ මේ මාකට් එක ගිලිහුණාට පස්සේ තමන්ගේ මේ තරගකාරී වෙළඳපොළ ගිලිහුණාට පස්සේ නැවත සැරයක් ඇවිල්ලා තමන්ට ඒ වෙළඳපොළ ජය ගන්න එක ඉතා අමාරු දුෂ්කර ක්‍රියාමාර්ගයක්. මොකද ඒ වෙනකොට ඒ තැන හිස් තැන පුරවන තවත් කවුරු හරි ඇවිල්ලා තිනවා. ඒ නිසා මම හිතනවා මේ ඕස්ට්‍රේලියානු මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව කරන මේ ඉතාමත් මේ අපි කියන කුඩම් මගේ සැලකිල්ල. කියන්නේ අපි ස්ටුඩන්ට්ස් මාකට් එකෙන් ඇත්තටම මේ ලොකු ආදායමක් රජය ලබා ගන්නවා. ඒ ආදායම ඉතා විශාල ලෙස ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටීස් වල රිසර්ච් පැත්ත, ඒ වගේම ගොඩාක් ඒ ෆැසිලිටිස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක වැඩි කරන්නේ මේ වගේ දේවල් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. නමුත් අනිත් පැත්තෙන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලව විශේෂයෙන්ම ටෙම්පරරි මයිග්‍රන්ට්ස් ලව මොන් ගොඩක් වෙලාවට මේ හැම මයිග්‍රේෂන් පෝග්‍රෑම් එක කරාම හැම ගවර්න්මන්ට් එකක් ගියන හැම මයිග්‍රේෂන් පෝග්‍රෑම් එකක් කරාම ඔවුන් තමන්ගේ බයිට් එක කරගන්නේ ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා එහෙම නැත්නම් ටෙම්පරරි මයිග්‍රන්ට්ස්ලා. ඉතින් ඒසයි එක ඉතා අවාසනාත්මක තත්ත්වයක්. පීටර් ඩටන් මහත්මයා අවාසනාවකට ඉතා උපරිම ලෙස ඒ දේ කරනවා කියලා අපිට මේ වෙලාවේදී ඔහුගේ පොරොන්දු ප්‍රකාශන වලින් කියන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වෙලාවේදී ඒ වගේ යම් කිසි භයානක තත්යකට අපි ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට මම හිතන්නේ ඕස්ට්‍රේලියාව ගැන තවදුරටත් විශ්වාසය තියන්න පුළුවන් වීසා වර්ග තවත් ඉස්සරහට තියෙයි. මොකද මොන ගවර්න්මන්ට් එක වෙනස් වුණත් ඔවුන් දන්න ඕස්ට්‍රේලියාවට ස්කිල් ෂෝටේජ් තියෙනවා. ඒ ස්කිල් ෂෝටේජ් එනකොට විශේෂයෙන්ම 482 186 වීසා ඒ වගේ නැත්නම් 494 වගේ එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීසා සම්බන්ධව තියෙන පුරෝගාමී බැල්ම විශේෂයෙන්ම මේ ගවර්න්මන්ට් හැම එකම මේකට දුන්නා යම් අවස්ථාවක් වැඩිපුර අවස්ථාවක් දුන්නා. මම හිතන්නේ ඒක නැති වෙයි කියලා. හැබැයි කවුරු හිතන් ඉන්නවා නම් 189 වීසා එකක් 190 එකක් 491 වගේ වීසා එකක් කරා ඉන්විටේෂන් එකක් කරා ගන්න මම හිතනවා මේ 125 කට් කරනකොට අපේ දැන් ඉන්ඩස්ට්‍රි එකේ අපි අවුල් කතා වෙන දෙයක් තමයි මේ 125 අඩු කරන්න කොහෙන්ද බොහෝ වෙලාවට මේ ස්කිල් ඉන්විටේෂන්ස් තියෙන වීසා ප්‍රෝග්‍රෑම් එකෙන් අඩු කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීසා එක තවදුරටත් ඒ විදිහට ඉතාමත් ශක්තිමත්ව තිබිලා හැබැයි ස්කිල් මයිග්‍රන්ට්ස්ලාට වීසා ඉන්විටේෂන් දෙන ප්‍රමාණය වීසා එක ප්‍රොසෙස් වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඉන්විටේෂන් ස්ලෝ වෙච්ච ගමන්ම ඕස්ට්‍රේලියාවේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව තියෙන පිටස්තර ස්කිල් වර්කර්ස්ලාගේ ඒ වගේම ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න ඉන්න අයගේ තියෙන සිහිනය බොද වෙන්නත් එක අවස්ථාවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අද අපි මේ කතා කරේ මේ විරුද්ධ පක්ෂ බලයට આવොත් කොහොමද වෙන්නේ කියලා. උතර අපි ඇත්තටම අපිට ගොඩක් දේවල් නැහැ කියන්න මේ දැන් ඉන්නේ අපේ ඇල්බනීසි මහත්මයා අගමැතිතුමා ලේබර් ගවර්න්මන්ට් එක බලේ හිටියොත් ඔවුන් මොකද කරන්න කියලා. හැබැයි ඔවුන් දැන්ට කියලා තියෙන විදිහට ඔවුන් දැන්ට තියෙන මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක ඒ විදිහටම තියාගෙන යනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් හැමදාම අපි දකින්නේ මේ ඕස්ට්‍රේලියාවේ මැතිවරණයක් යනකොට විරුද්ධ පක්ෂය තමයි හැමතිස්සෙම ඉන්නේ වෙනස්කම් ගැන කියන්නේ. ආණ්ඩු පක්ෂය ගොඩක් වෙලාවට නිශ්ශබ්ද වෙන්නවා ඔවුන්ගේ ක්‍රියාමාර්ගය අරගන්නවා. ඉතින් මට හිතෙනවා මේ වෙලාවේදී අපි මේ මැයි මාස 3 වෙනිදා මේ මැතිවරණයට යනකොට අපි පීටර් ඩටන් මහත්මයා ආවොත් ඕස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් සම්බන්ධව තියෙන මේ ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වෙන්න පුළුවන් ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඒතර අපි ඒකට කොහොමද මුහුණ දෙන්නේ? ඒක තමයි අපේ අභියෝගය. අපේ අභියෝගය ඇත්තටම මේ තියෙන අවස්ථාවන් අනුව අපි කොහොමද අපේ ගනුදෙනුකරුවන්ට උපදෙස් දෙන්නේ? ඒකට අනුකූලව අපි කොහොමද හැඩගැහෙන්නේ? ඒ නිසා යම් කිසි ආකාරයකද කෝලිෂන් ගවර්න්මන්ට් එක නැත්නම් පීටර් ඩටන් මහත්මයා නායකත්වයේ දන්න විරුද්ධ පක්ෂය බලයට ආවොත් මම හිතනවා ඒ අවස්ථාවේදීත් අපි ලෑස්ති ඩෙස්ටිනි මයිග්‍රේෂන් අපි ඔක්කොම එකතු වෙලා ඒ වෙලාවට දුෂ්කරතා මැඩගෙන අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා ඔබ දැනුවත් කරන්න තවත් මේ වගේ YouTube programs කීපයක් කරන්න. එතකන් ඔබට ස්තුතියි. Destiny Migration Solutions, your trusted partner in Australian migration.